හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා ඉරේසා ඩේබුක් YouTube channel එකට. ඉතින් අද ඇසළ පොය දවසනේ. දැන් නම් වෙලාව හවස 3:30 විතර ඇති. අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ගමනක් යන්න. හුඟක් අය දන්න පන්සලකට යන්න. ඉතින් අපි ගිහිල්ලාම බලමු අපි මේ යන පන්සල මොකද්ද කියලා. ඉතින් දැන් අපි ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් පූජා කරන්න මල් ටිකක් කඩාගෙන ගමන පිටත් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපි යන අතරමඟදී අපිට ප්‍රයිට් රයිස් දන්සලක් හම්බුණා. අපි ඒකටත් ගිහින් තමයි ආපහු යන්න පටන් ගත්තේ. ඔන්න අපි දැන් පන්සලට ආවා. ඇවිත් තියන අය කියන්න බලන්න අපි දැන් ආවේ මොන පන්සලටද කියලා. ඉතින් අපි දැන් ආවේ ඓතිහාසික ගණේවැව පුදබිමට. ඉතින් මේ පන්සල හුඟක් අය දන්නවනේ. අතිපූජ්‍ය කත්නෝරුවේ ස්වාමින් වහන්සේ වැඩ සිටින්නේ මේ පන්සලේ. ඉතින් අපි බයික් එකේ ආපු නිසා අපිට පාර වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි ඔයා මේ පන්සලට බයික් එකේ එන්න ඉන්න කෙනෙක් නම් මාස්ක් එකක් දාගෙන ආවොත් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද මේ පන්සලට බස් 10ක් 15ක් එනවා. ඒ වගේම අනිත් වාහනත් හුඟක් එනවා. එතකොට මේ පාරේ දූවිලි ඇවිස්සෙනවා වැඩිනේ. ඒක නිසා ඔයා බයික් එකක් එනවා නම් මාස්ක් එකක් දාගෙන එන්න අමතක කරන්න එපා. අපි දැන් මේ බලන්න යන්න හදන්නේ මේ පන්සලේ අලුතෙන් හදන බුද්ධ මන්දිරය බලන්න. මාත් අද තමයි ඉස්සරලාම මේ පන්සලට ආවේ. ඊට කලින් ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ අලුතෙන් හදපු බුද්ධ මන්දිරය. එදාද පොය දවසක් හින්දා ගොඩක් කට්ටිය මේ සිල් සමාදන් වෙලා හිටියා. මේ තියෙන්නේ බෝධීන් වහන්සේ. එදා පන්සලේ බෙලිමල් දන්සලක් දුන්නා. අපි බෙලිමල් බීවා. මේ වැඩ සිටින්නේ වෙහෙර වහන්සේ. ඇසළ පොයට සමගාමීව පන්සලේ පින්කම් තිබ්බා. 5:00මාරටත් පින්කමක් තිබ්බා. ඒත් අපිට සහභාගී වෙන්න හම්බුන්නේ නැහැ. අපිට රැ වෙන හින්දා අපි ආවා. ඉතින් අපි මේ විදියට පන්සලේ පැයක් විතර වන්දනා කටයුතු කරලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි ගෙදර එන අතරමඟදී අපිට සීනි සම්බල් පණස් දන්සලකුයි
සුප් දන්සලකුත් හම්බුණා. අපි ඒ දෙකත් වැඳගෙන අපි සතුටින් ගෙදර ආවා. ඉතින් ඔයාලා සැසර පොය ගත කරේ කොහොමද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ මගේ channel එකේ පළවෙනි vlog එක වැරදි අඩුපාඩු ඇති. ඒවා අපි හදාගෙන ඉදිරියට තව vlog එකකින් හමු වෙමු. එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්නවා. හැමදාම මේ වගේ vlog බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න.